තිරුවන් සරණයි හැම දිනාටම ඔන්න මම අද තරංගව ලස්සන වීඩියෝ එකක් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට අරන් එන්නේ හැම සතියකම වගේ සතිය කොහොමද කියන වීඩියෝ එක. ඔයගොල්ලෝ දන්නවා මම හැම සතියකම දැන් ගොඩාක් වෙලාට සතියේ දවස් 4ක් 5ක් විතර ඇක්ටිව් ඉන්නවා YouTube channel එකේ. ඔයාලට daily videos දැන් බලා ගන්න පුළුවන්. ඔයාලට වැදගත් කියලා හිතන කරුණු වැදගත්ම කියලා හිතන ඔයාගේ manifestation වල වෙන්න පුළුවන් නැත්නම් reading වලට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ life එක ඔයාට better කරගන්න පුළුවන් වෙන විදිහට පුංචි පුංචි ටෙක්නික් මම අරන් එනවා. ඉතින් මම හිතනවා මාත් එක්ක දිගටම රැඳිලා ඉඳී කියලා. thank you so much subscribe කරගන්නවට like කරනවට comment කරනවට ඒ වගේම තමයි tarot card class පටන් අරන් තියෙනවා. ඔයාට පුළුවන් class එකට join වෙන්න. එහෙම join වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් tarot card Tamanට හරි බලන්න තමන් ඉගෙන ගන්න එක හොඳයි කියලා හිතනවා නම් message එකක් දාලා තියන්න අනිවාර්යයෙන්ම right. හරි. අපි එහෙනම් යන් රීඩින් එකට මේ සතිය කොහොමද කියන එක. විශේෂයෙන් මතක තියාගන්න අද දවස ගොඩක් විශේෂ දවසක්. ඒ කියන්නේ අද දීපවාලි දවස. එහෙමත් නැත්නම් ඉන්දියානු විසින් හඳුන්වන දිවාලි කියන දවස. ගොඩාක් වෙලාවට මේ දවස ගොඩක් අය සමරන්නේ විශේෂ ගොඩක් අය හිතනවා money attraction එකට එහෙම නැත්නම් wealth එකට කියලා. නමුත් ගොඩාක් අය නොදන්න කාරණාවක් තමයි මේ දවස විශේෂවත් වෙන්නේ health එකට. ඒක නිසා ඔයාගේ health එක වෙනුවෙන් ඔයාගේ ශරීර සෞඛ්‍ය වෙනුවෙන් මොන හරි දෙයක් manifest කරන්න පුළුවන් නම් අද දවසේ ගොඩාක් හොඳයි. ඊට අමතරව ඔයාට මොන හරි manifest කරන්න ඕන නම් නැත්නම් පහනක් පත්තු කරලා ඔයාගේ ප්‍රාර්ථනාවක් කරන්න ඕන නම් මොනම හරි විදියකට හරි කමන්නේ ඔයාගේ ප්‍රාර්ථනාවක් කරන්න ඕන නම් අනිවාර්යයෙන් මේක කරන්න අමතක කරන්න එපා. right. අපි යන් reading එකට. විශේෂම මේ සතිය හරි ලස්සන සතියක් විදිහට තමයි පෙන්වන්නේ. පුංචි පුංචි කාරණා ටිකක් තියෙනවා. ඔයා විශේෂයෙන් අවධානය යොමු කරන්න. මම ගොඩාක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ට මම වැඩි හරියක්ම අරන් ඉන්නේ ගයිඩන්ස්. ඒ කියන්නේ ඔයාට මේ සතිය ලස්සන කරගන්න ඔයා කළ යුතු සහ නොකළ යුතු දේ මොකක්ද කියන එක දැන් මේ ටැරෝ කාඩ් රීඩින් එකේ මම ඔයාට මඟ පෙන්නනවා. එතකොට ඔයා හොඳට මතක තියාගන්න මම මේ කියන කාරණාත් එක්ක ඔයා පොඩ්ඩක් ඒ දේවල් මොන හරි එහෙම දෙයක් තියෙනවා නම් ඔයාට වෙයි කියලා හිතන දෙයක් තියෙනවා නම් ඒක ගැන ඔයා දැනුවත්ව හිටියොත් ඒක වළක්ව ගන්න පුළුවන්. ඇත්තම කතාව කිව්වොත් වළක්ව ගන්න පුළුවන්. මොකද අපේ ඉමෝෂන්ස් වල කන්ට්‍රෝල් එක නැති නිසා තමයි ගොඩක් තැන්වල අපිට ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ කියන්නේ අපිට කේන්ති යනවා නමුත් ඒක පාලනය කරගන්න තරම් අපිට ඉමෝෂනල් කන්ට්‍රෝල් එකක් අපි ළඟ නැහැ. ඉතින් ඒක තමයි මේ ඔයාට කියන්නේ ගයිඩන්ස් විදිහට. ඒක නිසා අනිවාර්යයෙන් මේ දේවල් ෆලෝ කරන්න. එහෙම වුණොත් ඔයාට ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මොකද ගොඩාක් වෙලාවට කට්ටිය මන් ළඟට එනවා. අක්කේ ඔයා කිය සතිය අරම කිව්වා මෙහෙම කිව්වා. නමුත් මම ගණන් ගත්තේ නෑ. අරම වුණා මෙහෙම වුණා කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඒ දේවල් ගැන අවධානය යොමු කරන්න. right. දැන් මෙතන විශේෂයෙන් පෙන්නනවා health එක ගැන. ඔයා විශේෂයෙන්ම health එකට අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න. මොකද මෙතන පෙන්නනවා ඔළුවේ කැක්කුම, කකුල් අමාරු, එහෙමත් නැත්නම් කොන්දේ අමාරු වගේ ඇති වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. එහෙම නැත්නම් උණ වේදනාව වගේ දේවල් ඇති වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ සතියේ ඔය අවධානය health එකට දෙන්න. මම ඔයාලට කිව්වා අද දීපාවලි දවසේ එහෙම නැත්නම් දීපාවලි දවසේ අද දවසේත් ඔයාගේ health එක වෙනුවෙන් ප්‍රාර්ථනාවක් විශ්වයට එකතු කරනවා නම් ගොඩාක් හොඳයි. right. ඊළඟට තමයි මෙතන විශේෂයෙන් කියනවා උදව් කරන්න. පුළුවන් නම් කාට හරි උදව් කරන්න, help කරන්න. කවුරු හරිවත් දන්න කෙනෙක්ට වෙන්න පුළුවන්, නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්. උදව්වක් ඉල්ලුවා වෙන්න පුළුවන්, නොඉල්ලුවා වෙන්න පුළුවන්. තෝරා ගැනීමකින් තොරව. ඒ කියන්නේ මෙයාට කරන්න පුළුවන්, ඉතින් මෙයාට කරන්න බෑ අනමනම් කිය ජජ් කරන්නේ නැතුව. ඒ මිනිස්සයව මොනවා කරයිද දන්නේ මම මේ කරන උදව්වෙන් කියලා එහෙම ජජ් කරන්නේ නැතුව කිසිම ජජ් කිරීමකින් තොරව පොඩ්ඩක් පුළුවන් නම් කාට හරි උදව් කරන්න. ඔයාට උදව් කරපු කෙනෙක්ට වෙන්න පුළුවන්, නොකරපු කෙනෙක්ට වෙන්න කාට හරි කවන්නේ පුංචියට හරි උදව්වක් කරන්න වගේ බලා ගන්නවා. ඒක ගොඩාක් වැදගත්. අනිත් එක තමයි විශේෂයෙන් මෙතන කියන කාරණාවක් තමයි ඔයාට මේ සතියේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න හිතෙයි. එහෙම නැත්නම් ඔයා මේ වෙනකොටත් ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් නම් ඔයා වෙනුවෙන් කාලේ ටයිම් එක පොඩ්ඩක් දෙන එක ගොඩක් වැදගත් අතරක්. හේතුව තමයි ඔයා අනිත් අය වෙනුවෙන් කැප වෙන මහන්සි වෙන තරමට ඔයාට ටයිම් එක දෙන්නේ. ඔයාගේ හෙල්ත් එකට, ඔයාගේ හිතේ සතුට වෙනුවෙන් වෙන්න පුළුවන්, ලස්සන දෙයක් කන්න බොන්න අඳින්න කරන්න වෙන්න පුළුවන්. ඒ දේවල් කිසිම දෙයක් කරන්නේ නැති ගතිය තමයි මෙතන පෙන්වන්නේ. ඉතින් මේ සතිය හොඳට මතක තියාගන්න ඔයාගේ සතුට වෙනුවෙන් ඔයා ආස දේවලුත් පොඩ්ඩක් කරන්න මතක තියාගන්න එක ගොඩාක් වැදගත්. right. ඒ වගේම තමයි මෙතන විශේෂයෙන්ම කියනවා ඕනට වැඩි ස්ට්‍රෙස් ගන්න එපා. ඕනට වැඩි
දේවල් ගැන හිත විශේෂයෙන් මෙතන කතා කරන්නේ වගකීම් ගැන. ඔයා ගොඩාක් වගකීම් ගොඩාක් කරේ තියාගෙන ගොඩාක් වගකීම් එක ජීවිතේ ඉස්සරහට යන කෙනෙක්. නමුත් ඔයා මේ දේවල් ගැන හිතුවා කියලා වොරි වුණා කියලා ඔයාගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ රත්තරන්. ඒක නිසා උපරිම උත්සාහ කරන්න ඔයාගේ ඒ වොරි වෙන දේවල් පොඩ්ඩකට පැත්තකට කියලා තියලා ඉවරලා ඔයාගේ කරන කියන දේවල් වලට පොඩ්ඩක් ફોකස් කරනවා නම් ගොඩාක් හොඳයි. මොකද ඔයා නොදන්නවා වුණාට ඔයා වොරි වුණා කියලා නෙමෙයි මේ දේවල් වෙන්නේ. ඔයා කරන දෙයට ඔයා රැකියාවක් කරනවා නම් නැත්නම් බිස්නස් එකක් කරනවා නම් ඔයා ටාකට් එකක් වෙනවා ඉගෙන ගන්නවා නම් ඒ දේවල් වලට අවධානය දුන්නොත් තමයි වාට ඒ දේවල් ඉෂ්ට කරගන්න පුළුවන්. නැත්නම් අරක කරන්න බැරි වුණා මේක කරන්න බැරි වුණා මම කොහොමද ඒක කරන්නේ කොහොමද මේක කරන්නේ මම අර වගකීම කොහොමද ඉෂ්ට කරන්නේ දෙමව්පියන්ට සහෝදරයන්ට ආදරය කරන අයට මම මොකද කරන්නේ කීකේ හිත ඉන්නේ නැතුව මේ වෙලාවේ ඔයා පොඩ්ඩක් මේ වෙලාවේ ફોකස් එක දෙන්නුවක් කරන වැඩවලට. ඒක ගොඩාක් වැදගත්. මොකද හේතුව තමයි ඔයා ඒ දේවල් ලස්සනට කරගත්තොත්, ප්ලෑන් කරලා කරගත්තොත්, ඔයාගේ අවධානය හිතේ සැනසීම තියාගෙන අවධානයෙන් කරොත් එම අනිවාර්යයෙන්ම ඔයාට මේ සතිය මාරම ලස්සනයි. මම හිතන්නේ මේ වගේ ලස්සන කාඩ් ටිකක් ආපු එකම සතිය වෙන්න ඕනේ. මම මෙච්චර දවසක් රීඩින් දුන්නා. නමුත් මෙච්චර ලස්සන කාඩ්ස් ටිකක් නම් ආවේ නැහැ. රයිට්. ඒක නිසා රණ්ඩු සරවල ඇති වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. එතකොට ඔයාගේ කේන්තිය පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඔයාගේ ඉමෝෂන්ස් පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා රත්තරන්. මොකද හේතුව තමයි දැන් ඔයාට කවුරු හරි මොන හරි ඔයා දන්නවා ආගිව් කරගෙන ඉන්නවා රණ්ඩු කරගෙන එනවා කියලා ඔයාට තේරුණාම ඒ වගේ කන්වර්සේෂන් වලින් ටක් ගාලා අයින් වෙන්න. එහෙම නැත්නම් මෙයා දැන් රණ්ඩු වෙගෙන ඉන්නේ කිව්වම මොනවා හරි කියලා නේ මට සමා වෙන්න කියලා හරි කමන්න මට වැඩක් තියෙනවා මොනවා හරි කියලා හරි හිමීට ෂේප් එකෙන් එකෙන් අයින් වෙන්න. මොකද නැත්නම් වෙන්නේ ඔයත් එයාගේ එනර්ජිස් එක්ක ගැටෙන්න ගියොත් එයාට කේන්ති ඉහිලා තියෙන නිසා ඔයත් ඒකට කේන්ති අරගෙන උත්තර දෙන්න ගියොත් අන්තිමට රණ්ඩුවක් තමයි එතන ඇති වෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න වගේ ඉමෝෂන්ස් පුළුවන් තරම් කන්ට්‍රෝල් කරගන්න. මොකද මේ සතිය වට ට්‍රැවලින් තියෙනවා. වට හරි වාසනාවන්ත සතියක්. වට එහෙම ගමන් බිමන් යෙදෙයි. ඔයාට විදේශ ගමන් වුණත් යෙදෙයි. ඔයා ට්‍රැවල් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් රට යන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් විදේශ රැකියාව ඔයා බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඔන්න ගොඩාක් හොඳයි. එහෙම නැත්නම් ඔයා දැනටමත් කරන කියන දේවල් ඔයා තව ටිකක් වැඩි දියුණු කරගන්න හිතන් ඉන්නවනම් ඔන්න මේ සතිය මාරම ලස්සනවට ප්ලෑන් කරන්න, ඒ ප්ලෑන් ක්‍රියාත්මක කරන්න අනිවාර්යයෙන්ම ලස්සන සතියක්. ඒ වගේම තමයි කවුරු හරි කතා කරනකම් බලන් ඉන්නවනම්, කවුරු හරි එනකම් බලන් ඉන්නවනම් ඔන්න මේ සතිය ඔයාට ඒ සම්බන්ධවත් හරි ලස්සන සතියක්. මොකද ඔයා බලාපොරොත්තු වෙන විදිහට, ඔයා ආස විදිහට, ඔයා මැනිෆෙස්ට් කරපු විදිහට අනිවාර්යයෙන්ම ඔන්න එක්ක කාගේ හරි පැමිණීමක්, කාගේ හරි කනෙක්ෂන් එකක්, කාගෙන් හරි කෝල් එකක් මොනම විදිහකින් හරි වාට ලැබෙයි අනිවාර්යයෙන්ම. පාටි එකක් වෙන්න පුළුවන්, බර්ත්ඩේ එකක් වෙන්න පුළුවන්, බර්ත්ඩේ පාටි එකක් වෙන්න පුළුවන්. ඒතර මොකක් හරි සෙලිබ්‍රේෂන් එකක් අනිවාර්යයෙන්ම ඔයාට සෙට් වෙයි. ඒක නිසා ඒ වෙනුවෙනුත් ඔයාට ඔන්න ලස්සනට ප්ලෑන් කරගන්න පුළුවන්. ඔයා යනවා නම් පාටි එකට යනවා මම ලස්සනට ඇඳලා කරලා යන්න. ඔයාගේ ආසම දේවල්, ආසම ඇඳුමක් අරන් අඳින එක, ආස විදිහටවත් සැරසෙන එක අමතක කරන්න එපා. මොකද ඔයා ගොඩක් මහන්සිලා වැඩ කරන කෙනෙක්. ඔයා අනිත් හැමෝම ගැන හිතන කෙනෙක්. නමුත් ඔයා ගැන හිතන එකත් ගොඩාක් ඉම්පෝටන්ට්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා ගැනත් හිතන්න. ඔයාගේ මහන්සියේ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ඔයාට මේ සතිය හම්බ වෙයි. විශේෂම ගත්තොත් ඔයා බැඳලා ඉන්න කෙනෙක් නම් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් නැත්නම් ඔයා මහන්සි වෙච්ච දේවල් ඔයාට ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ දේවලුත්